ඉතින් WhatsApp Telegram වගේ Messenger app පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි ෆෝන් එකේ වැඩක් කරද්දී එහෙම නැත්නම් අපිට අනවශ්‍ය වෙලාවට මේ app හරහා calls message වගේ දේවල් එන එක. ඒ වගේම අපි ෆෝන් එකේ data එහෙම නැත්නම් Wi-Fi on කරපු ගමන් අපි online ඉන්නේ කියලා අනික් කට්ටිය දැනගන්න එක. ඔන්න ඒ හින්දා මම මේ වීඩියෝ ගෙනල්ලා තින්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ mobile data එහෙම නැත්නම් Wi-Fi on වෙලා තිබ්බත් ඔයාට අනවශ්‍ය app ඒ කියන්නේ WhatsApp Telegram වගේ app වල data off කරලා ඒවා offline තියන්න. ඒ විතරක් නෙමෙයි මම මේ වීඩියෝ ගෙනල්ලා තින්නේ ඔයා මොන වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් වුණත් ඔයාට මේ settings හදාගන්න පුළුවන් විදියට. ඒ හින්දා මේ වීඩියෝ එකට වගේ like එක දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වගේ වීඩියෝස් වලට ඉස්සරහටත් අපේ channel එක හරහා බලා ගන්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ පල්ලෙහා තියෙන subscribe button එක බලලා දැම්ම ටෙක්නොලොජි එක subscribe කරගන්න කියලා. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මිස් කරගන්න නැතුව බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට settings දෙකක් කියලා දෙනවා. පළවෙනි එක තමයි කොහොමද ඔයාගේ ෆෝන් එකේ තියෙන settings මාර්ගයෙන්ම මේ දේවල් හදාගන්න කියන එක. දෙවෙනි එක තමයි කොහොමද app එකක් මාර්ගයෙන් මේ settings හදාගන්න කියන එක. ඉතින් මම මේ දේවල් දෙක ගැනම ඔයාලට වීඩියෝ එකේදී ගේන්න හිතුවේ. සමහර ෆෝන්ස් වල මේ settings තියෙනවා. ඒ වගේම සමහර ෆෝන්ස් වල මේ settings නැති වෙනවා. එහෙනම් ඉතින් අපි පළවෙනි setting එක හදාගන්න ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් වල settings වලට. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ ෆෝන් එකේ settings තියෙන්නේ මේ විදිහට. ඉතින් මේ විදිහට settings තියෙන හේතුව තමයි මම පාවිච්චි කරන්නේ Samsung ෆෝන් එකක් හින්දා. ඒ හින්දා Samsung ෆෝන් පාවිච්චි කරන ඔයාට මේ විදිහටම මේ settings හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙන ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ උඩ තියෙන search icon එකෙන් ඒ දේවල් search කරලා ගන්න. ඉතින් කාට හරි මෙතන කියලා තියෙන settings මොකුත් නැත්නම් ඔයාට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාට මම ඊළඟට කියලා දෙන setting එකෙන් අනිවාර්යයෙන්ම මේ දේවල් හදාගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ connection කියන එකට යන්න ඕනේ. ඉතින් connection වලට ගියාට පස්සේ ඔයාට පේන ඉතින් මේ වගේ තැනක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාට පේනවා ඉතින් මෙතන තියෙනවා data usage කියලා එකක්. මේක ක්ලික් කරගන්න. මෙතනට ආවට පස්සේ ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට පේනවා ඉතින් තියෙනවා allow network for apps කියලා setting එකක්. මේක ටච් කරගන්න. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට මේ පේන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන app ටික. ඉතින් මෙතනින් දැන් ඔයාට අවශ්‍ය app එක ඔයා තෝරගන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේදී අපි WhatsApp එක තෝරගන්නවා. ඉතින් ඔයාට පේනවා මෙන්න මෙතන WhatsApp එක තියෙනවා. ඉතින් මම කරන්නේ ඒකට එකපාරට ටච් කරගන්න එක. එහෙම ටච් කරපු ගමන් ඔයාලට පේනවා ඉතින් මෙතන settings තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ settings මාරු කරද්දී ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඔයාගේ ෆෝන් එකේ mobile data පාවිච්චි කරන වෙලාවට මේ app එක offline තියන්න ඕන නම් මෙතන select කරන්න ඕනේ මේ මැද තියෙන Wi-Fi only කියන එක. ඒ වගේම ඔයා Wi-Fi පාවිච්චි කරනකොට එහෙම නැත්නම් ඔයා ඔයාගේ යාළුවෙකුගේ ෆෝන් එක හරහා hotspot පාවිච්චි කරනකොට ඔයා select කරන්න ඕන මේ තුන්වෙනියට තියෙන data only කියන එක. ඉතින් ඒක ඔයාට ගැලපෙන විදිහට බලලා on කරගන්න. ඉතින් මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ mobile data හින්දා මම මෙන්න මෙතන තියෙන Wi-Fi කියන උඩ ක්ලික් කරගන්නවා. ඉතින් ඔන්න දැන් අපිට අවශ්‍ය setting එක හදාගෙන ඉවරයි. දැන් වෙන්නේ ඔයා mobile data පාවිච්චි කර ඉද්දී ඔයාගේ WhatsApp එක offline තියෙන එක. ඒ වගේම කියන්න ඕනේ මෙතනදී ඔයා Wi-Fi වලට මාරු වෙච්ච එකම මේකයි online වෙනවා. ඒ කියන්නේ ඔයාට ආයෙත් මෙතනට ඇවිල්ලා setting එක මාරු කරන්න වෙනවා. එහෙනම් ඔයාට ඕන දැන් පැහැදිලි ඇති මේ setting එක කොහොමද හදාගන්නේ කියලා. ඔන්න එහෙනම් අපි දැන් දන්නවා මොකද්ද මේ අපේ පළවෙනි setting එක කියලා. ඉතින් මෙතනදී කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කාට හරි මේ settings හොයාගන්න බැරි නම් එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන්නේ පරණ ෆෝන් එකක් හින්දා මේ settings නැත්නම් ඔයාට පුළුවන් මම මේ දැන් කියලා දෙන්න යන දෙවෙනි setting එක පාවිච්චි කරන්න. ඉතින් මේ දෙවෙනි setting එකේදී ඔයාට අනිවාර්යයෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් මේ මොකද්ද කියලා. එහෙනම් ඔන්න ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Play Store එකට යන එක. ඉතින් Play Store එකට ගියාට පස්සේ ඔයාට පේනවා මම මේ විදිහට search කරලා තිනවා app internet manager කියලා app එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක search කරලා download කරගන්න. ඉතින් මේක download කරගත්තාට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන open කියන එකට touch කරගන්න එක. එහෙම touch කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට interface එක ඇවිල්ලා මේක open වෙන්න පටන් ගන්නවා. ඉතින් සමහර විට ඔයාගේ ෆෝන් එකේ චුට්ටක් වෙලා යන්න පුළුවන් මේක open වෙන්න. අපි මේක open වෙනකම් පොඩ්ඩක් බලන්ගිමු. එහෙනම් ඔන්න දැන් මේ app එක open වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම open වුණාම ඔයාලට මේ වගේ settings ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඉතින් තියෙනවා app controls කියලා එකක්. මේකට touch කරගන්න ඕනේ. ඉතින් මේකට touch කරාට පස්සේ මෙතනත් ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔක්කොම app ටික. ඉතින් මෙතනින් දැන් ඔයාට බ්ලොක් කරගන්න නැත්නම් ඔයාට offline යවා ගන්න අවශ්‍ය app එකක් තෝරගන්න ඕනේ. ඔයාට පුළුවන් මේව පල්ලෙහාට scroll down කරගෙන ගියාම search කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන search app here කියලා තියෙන තැන touch කරලා ඔයාට පුළුවන් මේ app එකේ නම දෙන්න. එහෙනම් ඔන්න මම දැන් WhatsApp කියලා search කරලා මට ඕන app එක මම search කරගෙන තියෙනවා. ඉතින් ඔයාට පේනවා app එක ඉස්සරහා තියෙනවා මෙන්න මේ විදිහට data ලකුණක් සහ Wi-Fi ලකුණක්. ඉතින් ඔයාලට දැන් මෙතන තෝරන්න තියෙන්නේ ඔයාට data on වෙද්දි විතරක් මේක lock වෙන්න ඕනද එහෙම නැත්නම් Wi-Fi on වෙද්දි විතරක් මේක block වෙන්න ඕනද කියලා. ඉතින් ඔයාලා කැමති නම් මේක දෙකම උනත් ඔයාලට on කරගන්න පුළුවන්.
ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ මේක ඔෆ්ලයින් යවන ක්‍රමය ගැන හින්දා මම මේ දෙකම ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා එකකට ක්ලික් කරපු ගමන් මේ විදිහට මේක ඩිසේබල් වෙනවා. ඉතින් මේ විදිහට මම Wi-Fi icon එකට ටච් කරගන්නවා. උනාට පේන ඇති මෙන්න මේ විදිහට මේ දෙකම ඩිසේබල් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් කරන්න ඕනේ මේකෙන් පොඩ්ඩක් බෑක් වෙන එක. ඉතින් ඔයාලට බෑක් වුණාට පස්සේ ඔයාලට පේනවා ආයේ මෙන්න මේ මුලටම ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන block connection service කියලා එකක්. ඒක ඉස්සරහම ඔයාලට පේන ඇති පොඩි toggle එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඉතින් මෙහෙම ටච් කරපු ගමන් ඔයා පළවෙනි පාර on කරද්දී ඔයාලට මෙන්න මේ විදිහට pop up එකක් එනවා. ඉතින් මේකෙන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේකේ පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ටික් එක උඩ ටච් කරන එක. මෙම ටච් කරපු ගමන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන agree and continue කියන එකට ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයා මෙන්න මේකට settings දෙන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මේ උඩ settings එකක් දෙන්න. ඉතින් මම මේක කලින් පාවිච්චි කරපු හින්දා මගේ මේ setting එක on වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන allow කියන එකට ටච් කරලා ඔයාගේ setting එක on කරගන්න එක. ඉතින් එහෙම allow කියන එක ටච් කරාට පස්සේ මේ වගේ තැනකට ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන installed app කියන එකට ටච් කරන්න. ඉතින් ඒ වගේම සමහර කෙනෙක්ගේ මේ settings තියෙන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන අපි දැන් download කරපු app එකේ නම. ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරන්න. මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ උඩ තියෙන off එක ඉස්සරහා තියෙන toggle එක උඩ එකපාරක් ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්ත ගමන් ඔයාලට පේනවා ඇති පල්ලෙහා message එකක් එනවා. ඉතින් මෙතනින් allow කියන එකට ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට පුළුවන් මේකෙන් බෑක් වෙන්න. ඉතින් මේකෙන් බෑක් වුණාට පස්සේ ඔයාලට පේන ඇති මේ විදිහට මේකේ ටික් එක හරි මාක් එකක් වැටුණා. ඉතින් ඔයාලට මේ විදිහට මේ settings දෙකම on කරගන්න තියෙන්නේ. මෙහෙම on කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන continue කියන එකට ටච් කරන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔන්න දැන් අපිට අවශ්‍ය settings ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මම කලින් කියලා දීපු setting එකට වැඩිය ඔයා මේ setting එක හදාගත්තොත් ඔයාලට වැඩි ලේසි වෙනවා. මොකද ඔයාට on කරන්න ඕන වෙලාවට off කරන්න ඕන වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ මේ උඩ තියෙන block connection service කියන ටික් එක උඩ ඔබන එක විතරයි. ඒ කියන්නේ මේ ටික් එක off වෙලා තියෙද්දි ඔයාට සාමාන්‍ය විදිහට app එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. වගේම මේ ටික් එක මේ විදිහට on වෙලා තියෙද්දි ඔයාට පුළුවන් මේ app එක data on වෙලා තියෙද්දිත් offline යවන්න. ඉතින් ඔයාට මෙතන එක app එකක් නෙමෙයි ඕන තරම් app මෙතනට add කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මේ app control කියන එකට ගිහිල්ලා අවශ්‍ය app එක search කරලා මේකේ තියෙන මේ Wi-Fi mark එකයි data mark එකයි off කරන එක විතරයි. එහෙනම් ඔන්න දැන් අපිට අවශ්‍ය settings ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාගේ phone එකේ මේ settings ඔයා අනිවාර්යෙන්ම හදාගන්න ඇති කියලා. එහෙනම් ඉතින් අපි දැන් බලමු මේ settings ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාට පේන ඇති මෙතන තියෙන phones දෙකක්. ඉතින් ඔයාට ඒ වගේම පේන ඇති මෙන්න මේ දකුණු පැත්තේ තියෙන phone එකේ තමයි මම මෙච්චරලා කියපු settings හදාගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේන ඇති මම මෙන්න මෙතන මේ settings හදාගත්තට පස්සේ connection server කියන එක off කරගෙන තියෙන්නේ. ඉතින් off වෙලා තියෙන වෙලාවක මම වෙන phone එකෙන් මගේ phone එකට message එකක් යවලා පෙන්නන්න මොකද වෙන්නේ කියලා. මම යන WhatsApp එකට මම මේ විදිහට message එක send කරනවා. ඔයාලට පේන ඇති මටත් මේ message එක ආවා. ඒ කියන්නේ මේ වෙලාවේ WhatsApp එකේ තියෙන්නේ online. අපි දැන් බලමු data on එකේ තියෙද්දිම WhatsApp එක විතරක් කොහොමද මේක offline යවාගන්නේ කියලා. ඉතින් ඒකට කරන්න ඕන දැන් අපේ ෆෝන් එකට ගිහලා මේ settings හදාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන toggle එක on කරගන්න ඕන එක. ඔන්න එහෙම on වුණාට පස්සේ ඔයාලට පේනද මෙන්න මෙතන යතුරක වගේ මාක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් යමු WhatsApp එකට. ඉතින් මම WhatsApp එකට දැන් ගිහිල්ලා message එකක් දානවා මොකද වෙන්නේ බලමු. ඔයාලට පේනද දැන් මෙන්න මෙතන message එක දැම්මට පස්සේ ඒක හරි ලකුණ වැටුනේ. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ WhatsApp මේලායි offline තියෙන්නේ. ඉතින් මම ඒක ඔයාලට තවත් ඔප්පු කරලා පෙන්නන්නම්. මම දැන් යනවා මෙන්න මෙතනට ගිහිල්ලා මේ toggle එක off කරනවා. කියන්නේ මගේ WhatsApp එක ආයෙත් online වලට ගේනවා. ගෙනාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අලුත් message. ඒ කියන්නේ මේ දැන් දාපු message එක දැන් තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලට දැන් පැහැදිලි ඇති අපි හදපු settings වැඩ කියලා. එහෙනම් ඔන්න ඔයාටත් දැන් පුළුවන් ඔයා phone එකේ data එහෙම නැත්නම් Wi-Fi on කරලා තියෙන වෙලාවට ඔයාට අනවශ්‍ය ඕනම app එකක data off කරලා ඒක විතරක් offline යවලා තියාගන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේ වැඩේ ගැන පැහැදිලි ඇති කියලා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ storage field ඒ කියන්නේ ආලුතෙන් වීඩියෝ එකක්, app එකක්, game එකක්වත් install කරගන්න ඉඩ නැද්ද? එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේ දේ ගැන සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් දැම්ම ක්ලික් කරලා බලලා ඒවා හදාගන්න.